කොහොමද ලස්සන ළමයෝ? ඔන්න ගෙදරදීම කොහොමද හොඳම රිසල්ට් තියෙන බොඩි පොලිෂින් එකක් හදන්නේ කියලා තමයි අද මම වීඩියෝ එකක් කරගෙන ආවේ. ඔන්න පොඩි ප්‍රශ්නයක් කියලා කලබල වෙන්න එපා. ඔයා ඉඳලා පාවිච්චි කරන සබන් කෑල්ලක් මේක හොඳටම ඇති. පොඩින් මේ විදිහට සබන් කෑල්ලක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා මේ විදිහට හොඳට දිය කරගන්න ඕනේ. කෑලි වගේ චුට්ටක් තිබ්බට කමක් නැහැ. ඔයාලා හොඳට කලවම් කරගන්න. මෙන්න මේ වගේ කලවම් කරලා ඔයාලට පුළුවන් මේකට දාන්න කොමාරිකා මද. ඉතින් මේ කොමාරිකා කෑල්ල මම හොඳට කපලා විනාඩි 10ක් විතර වතුර තියලා තමයි ගත්තේ. මේ විදිහට ගත්තට පස්සේ කොමාරිකා දාලා හොඳට කලවම් කරනකොට මේ වගේ හොඳට පෙනෙවිලා ජෙල් එකක් වගේ හැදෙනවා. ඊට පස්සේ පාලා මේ මිශ්‍රණයට මුල්තානි මිටි වලින් මේ සැහැල්ලක් දෙකක් වගේ ප්‍රමාණයට එකතු කරගන්න. ඔයාලා හදන්න ඕන ප්‍රමාණය අනුව මේක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ දාගත්තේ වෙනිවැල් ගැට කුඩු. ඒ ටික හොඳට දාලා මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පෙට්‍රෝලියම් ජෙල්. මම නම් පාවිච්චි කරන්නේ ජොන්සන්ස් බේබි එකේ එන මෙන්න මේ බේබි ජෙල් එක. ඔයාලා වැස්ලින් එක පාවිච්චි කරනවා නම් ඒකෙන් හරි කමන්නේ. මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් දාලා හොඳට තව ටිකක් මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මම මේ එකතු කරේ මොනවද? සැප්‍රන්. ඉතින් මම මේ සැප්‍රන් වලිනුත් එකතු කරලා ඊට පස්සේ එකතු කරන්නේ ඔලිව් ඔයිල් වලින් මෙසැන්ද. ඔයාලගේ ගෙදර ඔලිව් ඔයිල් නැත්තම් මේකට පොතේ උනත් පාවිච්චි කරන්න පුළුවන්. අනේ ළමයෝ මේ එකක් හරි නැහැ කියලා ඔයාලා මේක හදන්න තියෙන්න එපා. ඔයාලගේ මට ගැලපෙන විරෝල් එකතු කරන කඩල පිටි ඒ වගේ දෙයක් වුණා මේකට එකතු කරලා ඔයාලට හදා ගන්න පුළුවන්. මෙන්න මේකට එකතු කරන සීක්‍රට් ප්‍රමුද්‍රව්‍ය තමයි දැන් මම එකතු කරන්න යන්නේ. ඔයාලගේ බොඩි පොලිෂ් එක හොඳට වෙන්න මෙන්න මේ විදිහට ඔයාලා සීනි ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕනේ. ගොඩක් හීනි කැට තියෙන සීනි ගන්නත් එපා, ලොක්කට සීනි ගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයේ තියෙන සීනි මේකට අරගන්න. ඔන්න අපි දැන් අපේ මෙන්න මේක හදාගෙන ඉවරයි. ඔයාලට තියෙන්නේ ඔයාලා නෑවට පස්සේ හොඳට තෙත තියෙනකොට හැමේ ගාලා විනාඩි 5ක් විතර ඉඳලා හොඳට ස්ක්‍රබ් කරලා මේක ඉවත් කරගන්න. ඇත්තටම ළමයි පළවෙනි පාර ගාපු ගමන්ම ඔයාලගේ හැම දිවිස්සෙන්න ගන්නවා. මොනනම් බලන්නකෝ හැම පාට වැටෙනවා. අවුවට පිළිස්ලා තියෙන ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් ඔයාලා මේක සතියකට සැරයක් වගේ කරලා බලන්න. මොන වගේ රිසල්ට් එකක් දෙන්න කියලා. එහෙනම් ගිහින් එන්නම්. බයි.